හෙලෝ ගයිස් වෙල්කම් කියල පිළිගන්නවා මගේ YouTube චැනකට ඔල් හැමෝම ඉතින් අද අපි ප්ලේ කරන්නේ ඩක්ස කියන හොරගේම එක මේකම පලේස්ටෝකම් ඩවලෝඩ් කරගත්තීමට ආරයටම ගානමතක නැහැ එකසි අතලිස් ගන කරී තිස් කන කරුණේ අපි ගේමකට යමු මේකේ ස්ටෝරිස් තුනක් තියෙනවා ස්ටෝරි මේකනේ මැප් එකන් පලේස් තුනක් තියෙනවා එක ඒරිය තුනක් තියෙන ඒරිය තුනීම තියෙන්නේ ස්ටෝරිස් තුනක් හර මෙන්න මේ ඒරිය තුනි මෙන්න මේ ඒරියකට පොට්ටක් මගේ හිතගයා මොකද මේකටිය මට පේනටයකට කැලේ පැත් ඉගන්නට ෆොරස්ට එකක තියෙන ස්ටෝඩියකගේ මං පට්ට මාසයි මේ වගේ ස්ටෝරිස්සලට හරි එතකට පලනි තියෙන හොස්පිටල් එකක හොස්පිටල එකක් මේක හොස්පිටල එක තියෙන ස්ටෝර එකක් දෙවනිට තියෙන මහිතන්න මේ රමෝට් ෆිල් නෝකක්දමන්න එකක් මහිතන් මේක මොකක්හරි කැලයක තියෙන ස්ටෝර එකක් එතකොට ඕල් මේක මොක් හරි පරණ වදකාගාරයක් හරිමක් හරි තනක් මංහරියට දන්නේ නැහැ හරි මේ ස්ටෝරිස් තුනේම අපි පලේකර අද අපේ පිටිවස්සය පන්නනවා මෝස්ට කෙනෙක් හරද ගැන්න යක්ෂයෙක් පන්නනවා අපි අන්න යකාගෙන් බෙරිලා ස්ටෝරික් කම්පිට කාන තමයි තියෙන හරියනම් අර මම කිව්ව ෆොරස්ට එකේ තියෙන ස්ටෝරිකට අපි යමු ඕකේ I was traveling by car alone but after the problem with the vehicle and the fuel එය කාරකේ මෙයා ට්‍රවල් කර ඉදැත්ති කක්හරි හේතුවක්කට ගැන කාරකට මොක් ලෙඩකට ඉක්මට මෙයාගේ කාරක තිබුණු තෙල්ටි කිවරලා තියෙනවා ඔන්න අඩි ගැසපි ගේම කරත්තාව මතන මේ තියන්නේ අරයක් කිව කාරක අරි එතකොට කාරෙක් නැවතුන තැනට ටිකක් කිස්සහින් තිබ්බලු මොකක් කරනය කඩයක් වගේ මක්කරි ගෙදරක් වගේ තැනක් කවයරයට දන්න කත්බදු හරි අමුදු වචන තිබ්බේ මේ එයාට එක දැක්කට පස්සේ පොඩි සතුරක් කාලු වාසනාවට එතනෙන් ඇති එයාට එතනින් උදව්වක් ගන්න පුළුවන් කියලා හිතු නොලයකින්දතින් මෙතන කාරකය නතර කරලා මතන්න දැන් අපිට තියනට අතන ඉස්රා මොකක්හරි කඩයක් වගේ මකරයක් ඇති අපිට එතනින් උදව් ගන්න තමයි තියෙන හරිද එතකොට තවත් දෙයක් කිව්වා එතනින් මොකක්කරයකන් දෙයක් අන්ලොක් කරන්න පුළුවන් යතුරු වගේ මුණයි හවාගන්න වක් දැකුත් තිබ්බා අරයට මට මතකනෑ නොට්ටික ඒවගේම තමයි වහිද්දී ගොඩක් පරිස්තන් වෙන්න ගිලත් කිව්වා මයිතන් තවටයකින් වහිගේම එකේදී පට්ටම මූසල ෆොරස්ට එකක් තියන්නේ යාලුවනේ මේ මාතද මේ තියන්න මේ තෙල් තැන්කිය හයිට් කර ලම් තියෙනවා හරි අපිට කාරගතල නගින්න වෙයිද ඔප්ෂන් එකක් තිීර නැහැ කාරකට නගන්න කාරක ලයිටුත් ගල තිය නිස්රාට මහිතන ස්රට වෙන්න තියන්නේ ඒවත්තට යන්න බෑ මොන්ස්ට කෙනෙක් ඉන්නවා කිව යාලුනි කොහෙද යන්න ඉන්න පිස්රට කියල බලුවරයක් කිව්ව මොකක්ත වන්දන්න එකක් තියද ගෙදරක් හරි කඩයක් මෙන්න යිස් තියෙනවා පාරක් නං ලාපුත් අම්මටසේ යාලුනේ ගෙයක් මේක ගෙයක් යාලුනේ ඔම්මටසේ මෙන්න අර හෝල්මම් පුටුවක් තියෙනවා මම මේ පුටුවලට පට්ට ඔදයය ගයිස් මේ ගෙදර මේ ලයිටුත් දාදිර මයිතන මිනිස්සු ඉන්න මට වරමු ගෙතර මියසයක් අපි අමු ගේ ඇතුළට අඩි ගේ ඇතුළට යන්න මුකු ඔප්ෂණය ඇදිල නෑව අම්මට සිමෙන්ට දොර ඇරුණ අඩි දොර ඇරුණ ගයිස් වෙන්න මේ දොරට පොඩි ටච්චයක් දෙන්න විතර ඇතියෙන්නේ මේ දොර ටච් කරුහම දොර ඉබේම ඇරෙනවා හෙනවා ලොක්ස් ලයික් දෙයාරනෝ අයෝ අන්ගෙන් ගියානෙ බංගි නෝට්ක ගයිස් අපි දැන්ගේ ඇතුරට ඇවිල්ල ඉන්නේ ඔම්මටකුඩු ඒ මම මේකට බයවුණාව මොකදම අයිටම තියෙන මෙන්න මෙතන this hammer can be useful හැම අපිට පාච්චි කරන්න මොකක්ද හැම එකක් කියන හරි දන්න මොකද මිටිය ඇත්ත කුළුගෙඩියක් වගේයක් වෙන්න දිවං තන්නේ හරිගයි අපි බලු මෙතන දුරක් තියෙනවා කොහෙට දන්නේ මෙතරින් එලියට යන්නේ මෙතනින් එලියට යන්නේ තැන තියෙනවා මේ අර එකක් දරපෝරුණුවක් මොකදවන් දර ප්‍රශ්න තපින් යමන දන්න පටම එක කියෙන් නම දන්න මෙන්න මෙතැන රේඩිය කක හම සද්‍යයක්කවා
එක වුණ මට විතරද මොගෙක් කරි එක කෑ ගහනවගේ සද්දයක් ඇවුණා සෙලවෙන මනසදේ තවත් දෙයක් ගයිස් ඒ නෝට් එකේ තිබුණා අපිට ඇහෙන සවුන්ස් ගැන ගොඩක් අවධාන දෙන්න කියලා මොනව විතන්නේ අම්මට සෙමන්න යලුන් කෑස් එකක් තියෙනවා කෑස එකක් නෙවේ දෙකක් තියෙනවා අපිට මේ ෆ්‍රිජ්ජය මරින්න බැරි ඉදන්න නද බෑනි ගොත්තේ මරින්න බැහැ මේක කිචන් එක නේද අඩේ මේ මිනිස්සු මේක ඉඳලා නිකන් ගියා ගැන මේ දැන් ගිහිල්ලා වගේ සීන් යනවා තියෙන්නේ ඉටි පන්දම් පත්තු කරලා ලයිට් ඔක්කොම ටික දාලා ගෙදරම මේ පැන්ට්‍රි කබර්ඩ්ස් අරින්න පුළුවන් නේද හැබැයි ඇතුලේ මුකුත් නැහැ අපි දැන් මේ ගේ ඇතුළට ආවේ අපේ කාර් එකට තෙල් හොයාගන්න හරියද අපිට දැන් මේ ගෙදර බලන්න නෙමෙයි මේ ගෙදර තෙල් ටික බලන්න ඕනේ කියන්නේ පෙට්‍රල් ඒ කාර් එකට පෙට්‍රල් තමයි අපි දැන් හොයාගෙන ආවේ මෙන්න ටීවී එකක් තියෙනවා හරිද තවත් දෙයක් එළිය හොල්මනක් ඉන්නවා එළියද ඌ ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ කොහෙද දන්නේ නැහැ යා එළියේ ඉන්නවද ඇතුලේ ඉන්නවද අපි දන්නේ නැහැ හොල්මනකින් පරිස්සම් වෙලා පීටක් අම්මටුඩු අයියෝ අර ෆෑන් එකට බය වුණා එකපාරට මේ ෆෑනුත් දාලා ගිහිල්ලා උඩ තට්ටුකුත් තියෙනව නේද ෆෑනුත් දාලා ගිහිල්ලා නිකන් මේ ගෙදර මිනිස්සු නිකන් මම එනවා දැකලා හැංගුණාද ගෙදරින් දිව්වා වගේද මොකක් අය එම සීන් නැද්ද මන් දන්නේ නැහැ වෙලා තියෙන්නේ අල්මාරිය ඇතුළෙත් මොකුත් නැහැ අන්න ගයිස් එළිය පට්ටම මූසලයි ගයිස් මේ ෆොරස්ට් එක මේ ෆෑන් එක ඔෆ් කළා දාම මම ආයෙසරයක් බය වුණා මේකට ඒක ඔෆ් කරන්න ආරණිය ඔෆ් වුණා මේ රූප මං හිතන්නේ මේ ගෙදර හිටපු කට්ටියක වෙන්න ඇති නේද එහෙම වෙන්න ඇති හරි අපි මේ කාමරේට ගියේ නෑනේ මේ මොකක් මේක බාත්රූම් එක නේද මේ තියෙන්නේ බාත්රූම් එක ගයිස් බාත්රූම් එක තියෙනවා මා අමුතු සද්ද ඇහෙනවා ගයිස් මට මේ එළියේ කවුරු නිකන් කොළ පාග ඇවිදිනවා වගේ සද්දයක් එනවා ඒක ගේම් එක රෙකෝඩ් වෙනවද දන්නේ නැහැ මෙන්න මේ පැන්ට්‍රි කබර්ඩ්ස් අරින්න පුළුවන්ද හරි ගයිස් මේවා අරින්න නම් බැහැ නේද මේ ඔක්කොම අරින්න බෑ මං හිතන්නේ මෙන්න මේක අරින්න පුළුවන් හැබැයි ඒක ඇතුලේ මුකුත් නැහැ මෙන්න රෙදි හෝදන මැෂින් එකක් තියෙනවා කොමඩ් එකක් තියෙනවා අප්පා කොමඩ් එක හොදලා නැහැ සති ගානකින් කොමඩ් එක වහන්න බෑනේ ටවල් එකක් තියෙනවා ෆේස් වොෂ් තියෙනවා සබන් ටොයිලට් පේපර්ස් බුල්සු ටූත් බ්‍රෂ් නේ ටූත් පේස්ට් තියෙනවා ග්‍රෆික්ස් නම් පට්ට ගයිස් හරි අපි උඩ තට්ටුවට පොඩ්ඩක් ගිහලා බලමු මේ නම් මොකුත් නැතුව ඇති අම්මට උඩ බය හිතුණා මම මේ පට්ටම බයෙන් යන්නේ ගයිස් මොකද මට ෂුවර් නැහැ අර කියපු මොන්ස්ටර් ඉන්නේ එළියේද ඇතුලේද කියලා ඔය අම්මට හුඩු මොකද්ද බං ඒ උනේ අඩුව කවුරු පිටිපස්සේ මට ඇවිල්ලා මට ගැහුවා 3 මොකක්ද ඒ උනේ guys I need to get out මට හුඩු මෙතනින් යන්න ඕනෙලු guys මෙතනින් යන්න ගන්න අපි තාම තෙල් හොයාගත්තෙත් නැහැ කවුරු හරි එකෙක් මට ඇවිල්ලා ගැහුවා නේ අටේ දොර ඇරියේ කවුද guys මම දොර වහගෙන නේද ආවේ කවුද දොර ඇරියේ කවුරු ආර කිව්ව මං හිතන්නේ නෝට් එකේ තිබුණ මොන්ස්ටර් ඇවිල්ලා මං හිතන්නේ මට ගැහුවේ ඉස්සෙල්ලා හරි ගයිස් අපි ඉක්මනට යමු මේ තර මේ කාමරේ බැලුවද මේ කාමරේ මුකුත් නැහැ ඕකේ අපි උඩ තට්ටුවට යමු ගයිස් ඉක්මනට මං හිතන්නේ මේ මොන්ස්ටර් අපේ පිටිපස්සෙන් අපව හොය එන්නේ අපිට ගහලා ගියා මොන්ස්ටර් යාළුවනේ ඌ දොර අරගෙන යනවද දන්නේ මං හිතන්නේ වහලා තියෙන දොරවලුත් අරගෙන එන සීන් එකක් මං හිතන්නේ තියෙන්නේ
එලියේ මොන්ස්ට කෙනෙක් නම් පේන්න නැහැ මට හරි අපි යමු උඩට්ටුවට මොන්ස්ට ගේ ඇතුළ ඉන්නවත් දන්නේ නේ සමහරට මම බලන්නේ මොන්ස්ට එලියවත් ඉන්නවා කියලා අට මේක හෙන තඩි ලීගයක් බ මෙන්න ගයිස් නිතියන කාමරයක් කඩේ මේ ගෙදරනුව තියෙන්නේ මේ බෙඩ්රූම් එක විතරයි විතරයිද අඩ මේක සුපිරි බෙඩ්රූම්යක් ගයිස්මේ අම්මට අයෝ අයියෝ මෙයාද මොන්ස්ට අඩු මම දැනුයි බං වුව දැක්කේ ඔය උගේ හැටි මට එක පාට්ට ගැස්සුනා දොර අරිද්‍ය එක පාට දොර ඇරිද්‍ය අටු ගැස්සුනා ගයිස් හරි අපි ඉන්න තාම කාමරේ මේ මොන්ස්ට්‍ර දොරවල් ඇරගෙන එන්නේ ඒකන මම සාලේ මේ දොර වහලාවේ කතම මට නිකවට හිතන මේ මොන්ස්ට්‍ර දොරවල් ඇරගෙන එන ඔළුමනක් කියලා මෙන්න මෙතන මොකද නොට්ට ඇත්තිනවා ගයිස් යතුරු සිරාවට ගෑස් අපිට මේ යතුරක් හොයාගම් මංහිතන්නේ මේ ගේ ඇතුළේ තෙල් නැහැ මේ ගේ ඇතුළෙන් එලිය මොක් හරි තව ස්ටෝරූම්යක් වගේ මොක් හරිකක් ඇති මහිතන එතන තමයි තියෙන තෙල් ස්ටෝරූම් එක දොරෑර ගන්න අපට ඇතුර හොයා ගන්න තියන්නේ මංහිතන්න මේ ගේ ඇතුළින් ඒත් අපිට තාම කිසිම දෙයක් හම්බුණේ නැහැ හැම එකක් හම්බුණා හැම එක මොනවද කරන්න සමරට හැම එකින් අර මේ ස්ටෝරූම් එක දොර කඩන්න තියෙනවත් දන්න නේද අර මට මාර පට්ටම් ප්‍රශ්නයක් මේ අර හොල්මන කොහොමද අපි හොයාගෙන ඉන්න කියලා අපිට හයිඩෙන්ඩ තැනකුත් අම්මට සිරි හොල්මන අයියෝ හොල්මන නවා දුපන් අයියෝ සිට් අයියෝ හොල්මන ගැහුවනේ තව එක දවසක් අපිට තියෙනවා එක දවසක් නෙවෙයි තව එක chance එකක් තියෙනවා හරි අපේ කැරක්ටර් එකට ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ හරි එහෙනම් දැන් ඉක්මනට අපි යමු මේ තව එක chance එකයි යාළුවනේ අපිට තියෙන්නේ අපේ කාර් එකට තෙල් හොයාගන්න හයියෝ වෙච්ච දෙයක් තෙල් හොයාගන්න ඇවිල්ලා අපි එළියට ගිහලා බලමු යාළුවනේ හරි මඩුවක් වගේ එකක් තියෙදි කියලා අඩේ පට්ටම් බයයි ගයිස් මේ එළිය ඇවිදින්නේ මට හිතෙන්නේ මර මොන්ස්ටර් මේ අස්සකින් එයි කියලාමයි මෙන්න මේ මොකද්ද මේ ස්ටොප් ඕකේ මෙන්න මෙතන ගල් ගොඩක් බ්ලොග් ගල් ගොඩක් අර හොල්මන ඇතුළද මන් දන්නේ ඉන්නේ මෙන්න තියෙනවා ගයිස් ලිඩක් බාල්දියකුත් තියෙනවා එකේ අපි ගොඩක් කැලේ ඇතුළට යමු බලන්න මොනවද තියෙනවද දන්නේ ඕකේ මෙතනින් එහාට යන්න බෑ අයියෝ ආයෙමත් අරුව ඇවිල්ලා අපිට ෆයි කරන්න මේ ඇටැක් කර අඩි ඒකත් එක්ක බෑනේ බං ඒ මොන්ස්ටර් පටගාලා අපි හොයාගන්න හරි එළිය ඉදද්දි හොයාගත්ත එක වෙනම දෙයක් කියමුකෝ ඇතුළේ ඉදද්දි කොහොමද දන්නේ මම හරියට මෙතන ඉන්නේ කියලා සමහරවිට මම ඇවිදින සද්ද ඇහෙනවද දන්නේ නැහැ ඕකේ අනිත් මිෂනොත් මට ප්ලේ කරන්න හිතෙනවා ඒත් අපි දැනට ගේම් ප්ලේ එක මෙතනින් නවත්තමු මම මේ ගේම හොඳට ප්‍රක්ටිස් වෙලා ඔයාලට ගේම් ප්ලේ එකක් ගේන්නම් හරි එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්